Good morning guys. ඔන්න අපි ගොඩ කාලෙකින් පොඩි වීඩියෝ එකක් කරන්න හිතුණා. අද අපි පොඩි හයික් එකකට ආවා. පොඩ්ඩක් ගිහින් බලමු කොහොමද කියලා. මෙන්න මෙහෙමයි කැලේට ඇතුල් වෙන්න කලින් යන්න ඕනේ. කකුල් දෙක එහෙම ක්ලීන් කරගෙන. ඔන්න ඔහොම තමයි මෙහි කැලෑ වලට ඇතුල් වෙන්නේ. ඔන්න අපි දැන් කැලේ මැදින් ටික දුරක් ඇවිදගෙන යනවා. මියන ගස් එහෙම පිරිනු ලස්සන වනාන්තරයක්. මෙතන උඩින් වාහන යන පාරක් යනවා. ඒ පාරට පල්ලෙන් තමයි පාත් එක තියෙන්නේ. Hello. ගිහින් බලමු වෝටර්ෆෝල් එකකුත් තියෙනවා. ඩෑම් එකකුත් තියෙනවා. ගිහිල්ලා බලමු කොහොමද කියලා. Bye. ලස්සන. Bye. පේනෝනේ ලංකාවේ වගේ මියන ගස් එහෙම තියෙනවා. Botelena. ඔන්න අපි දැන් ජන්සන් එකට ආවා. මෙතනින් උඩහට යන්න බෑ අපිට. No access to lake. මෙතනින් පල්ලෙහාට යන්න පුළුවන්. අනික ගිහින් බලමු කොහොමද කියලා. ඔන්න අපි දැන් මේ පාරේ පල්ලෙහාට යන ගමන් ඉන්නේ. පල්ලෙහාෙන් කට්ටියක් එනවත්. ඔන්න මේ පැත්තෙන් ගඟක් වගේ ගලාගෙන එනවා පහලින්. දැන් ඩෑම් එක කිට්ටු ඇති. අපි ගිහින් බලමු කොහොමද කියලා. Drinking water supply area. මේ ඕක්ලන්ඩ් වලට වතුර අරන් යන්නේ මේ පැත්තෙන් තමයි. මේ හරියට යන්න තහනම් කරලා තියෙන්නේ මොකද වතුර අපවිත්‍ර වෙන හින්දා. උතර පොයි වෝටර්ෆෝල් එකක් වගේ තියෙනවා ගිහින් බලමු. පල්ලෙහාට. මේ වගේ නාන්න එහෙම මොකුත් කරන්න බෑ මොකද බොන වතුර තමයි මේ. මේවා තමයි ක්ලීන් කරලා මං හිතන්නේ ගෙනියන්නේ ඕක්ලන්ඩ් වලට. මෙන්න මෙතනින් පොඩි වෝටර්ෆෝල් එකක් වගේ තියෙනවා. පේනවනේ. මිනිස්සු ගිය පාරක් තියෙනවා. ඒනට අපි යන්න ඕනේ නැහැ නේ යන්න ගාගෙන තියෙනවා. මෙන්න මෙතන පොඩි පාලමකුත් තියෙනවා. බලමු අර වෝටර්ෆෝල් එක පේනවද කියලා මෙතන. මෙතනින් තමයි ඇලිකට් එකක් වගේ හදලා තියෙනවා. අන්න තියෙනවා. මෙතනට වෙන්නේ මෙහෙම තමයි. වතුර පාට නැච්චර පිරිසිදු පාටක් නෑ. ඒ වුණාට මම හිතන්නේ ක්ලියර් කරලා අරන් යනවා. මෙතන water supply. Yes. ඔන්න මෙතනින් පොඩි වෝටර්ෆෝල් එකක් පේනවා අපට. කෙලින්ම ඩෑම් එකට තමයි මම හිතන්නේ වැටෙන්නේ. ගිහින් බලමු. පල්ලෙහාට තියෙනවා. මේ පැත්තෙන් කන්ද තියෙන තනි කර කන්දෙන් ගල් එහෙමත් වැටෙනවා කියලා දාගෙන පරිස්සමෙන් යන්න ඕන. ඔන්න මෙතනට පේන හැටි වෝටර්ෆෝල් එක. ඒ ගැඹුරු පාටයි. ගැඹුරුයි. ඔන්න. අපි තව ටිකක් පල්ලෙහාට ගිහින් බලමු මේ පැත්තෙන් මොනවද අපිට බලන්න පුළුවන් කියලා. වර්ගයක් තියෙනවා මේ හරිය ලස්සනයි. පොඩි පොඩි මල්. පේනවනේ. ඔන්න මේ ටිකේ මියන ගස් තියෙනවා සෑහෙන්න. පේනවනේ මේ ලේක් එක වගේ එක දිගට තියෙන පාරත් එක්කම පල්ලෙහාට යනවා. අන්න අපි ගම නට යනවා. එයා හරි හැපි. ඔන්න අර පැත්තෙන් අපට ඩෑම් එක බන්ට් එක පේනවා ඩෑම් එකේ. මේ පැත්තෙන් ඇවිදගෙන ගිහින් බලමු. ළඟටම ගිහිල්ලා කොහොමද කියලා. ඔන්න ගයිස් යන පාරයිනෙම පොඩි වෝටර්ෆෝල් එකක් තියෙනවා. මේ වගේ නම් වතුර බොන්නත් පුළුවන් ඇති. නැත්තම් පුළුවන්. අද water supply කියන ගිය කට්ටිය ආපහු වෙනවා දැන්. ඔන්න මේ පැත්තෙන් ලේක් එක. ඔන්න අපි ටික දුරක් ඇවිදගෙන ආවා. තාම බන්ට් එකට ගියේ නෑ. මම බඩගිනින් තව පොඩ්ඩයි. බඩකිනිලු බබාට බඩකිනු උනාට කඩයක්වත් නෑ මෙහෙන් කන්න. වතුර බොන්න පුළුවන් මට. මෙන්න මේ පැත්තේ. දකි. අද මේක. guys මේ හරියට පේන හැටි. ඒ
ලේක් එක රේල් පාරක් නෙවෙයි යකඩයක් දාලානේ. මෙතනක් තියෙන පොඩි වෝටර්ෆෝල් එකක්. ඔන්න අපි දැන් බන්ට් එක කිට්ටුවට ආවා. මෙතන තියෙනවා මොකද්ද ගොඩනැගිල්ලකුත්. ගිහින් බලමු තව ටිකක් ඉස්සරහට. මේ ඩෑම් එකට කියන්නේ අපර් නිහුටුපු ඩෑම්. water service limited. එකෙන් තමයි මේක වතුර බොන්න ගන්න එක. මෙතනින් පල්ලෙහාට යන්න බෑ. ඒත් බන්ට් එක දිගේ යන්න පුළුවන්. පේනවද ලස්සන? ඔන්න බන්ට් එකේ පහළ. වතුර ඇරියා ලස්සනට තියෙයි වතුර ඇරලා නැහැ. ඔන්න පේනවනේ බන්ට් එක. ඔන්න ඔහොම. අන්න යටින් වතුර පාරක් යනවා මේකේ ඕෆ්ලෝ එක මං හිතන්නේ. පේනවනේ මෙතන view එක. මෙන්න මෙහෙමයි මේ පැත්තට තියෙන view එක බන්ට් එක උඩට. එන්න. මේ පැත්තෙන් බන්ට් එක. ඔන්න අපි දැන් බන්ට් එකේ අනික් කෙළවරේ ඉඳන් ආපු පැත්තට ඇවිදගෙන යනවා. ඔන්න. මේ පැත්තේ view එක. මරු. අද අවුවක් නෑ හොඳයි. පල්ලෙහාට ගිහින් බලමු පල්ලෙහාට වෝටර්ෆෝල් එකක් වගේ තියෙනවා. ගිහින් බලමු. මෙතන පරණ ෆොටෝ එහෙම දාලා තියෙන මේ ඩෑම් එක පටන් ගද්දී ගත්ත ඒවා 1923 තමයි මේක කම්ප්ලීට් කරලා තියෙන්නේ. මේ කාලේ කෝච්චි වලින් එහෙම තමයි මෙතනට බඩු ඇදලා තියෙන්නේ. මේ මිනිස්සයා නම් දැන් නැතුව ඇති මේ. අපි දැන් නිහෝටපු ඩෑම් එකට පොඩ්ඩක් පල්ලෙහාට යනවා. ගිහින් බලමු. ඒ කාලේ මෙතන මේ ට්‍රෑම් ලයින් එහෙම තිබිලා තියෙනවා. ඒ වගේ නටබුන් කොටස් තියෙනවා. අපි ගිහින් පොඩ්ඩක් බලලා අහපව් යමු. පනිකර කැලයක් මැද තමයි මේක තියෙන්නේ. කිසිම නෑ මිනිස් වාසයක්. නාය ගිහිල්ලා ටිකක්. අර පැත්තෙත් නාය ගිහිල්ලා පේනවා අපට. අපි ටිකක් පල්ලෙහාට ගිහින් බලමු. පනිකරම කැලේ තියෙන්නේ. මෙතන දාලා තියෙනවා සයිනින් හට් කියලා. මෙතන මේ බාබකියු එහෙම දාන්නත් පුළුවන්. පික්නික් ඒරියා එක. මේ පැත්තෙන් තමයි ට්‍රෑම් ලයින් එක එහෙම තියෙන්නේ. ගිහින් බලමු අපි තව ටිකක් ඉස්සරහට කොහොමද. හැබැයි පාර වහලානේ. මෙතනින් එහාට යන්න බෑ වහලා තියෙන්නේ. අර මෙන්න මේ කෝච්චි ලයින් එකේ තමයි ඒ කාලේ ඩෑම් එක හදද්දි බඩු ඇදලා තියෙන්නේ. මේක අර පැත්තේ සිටි එකේ ඉඳන් එන්නේ. මෙතන කන්ස්ට්‍රක්ෂන් එකක් ඉස්සරහා හින්දා යන්න දෙන්නේ නැහැ. පාර ක්ලෝස් කරලා. නැත්තම් ඇතුළටම ගිහින් බලන්නත් පුළුවන්. ඒ ට්‍රේන් ලයින් එක තියෙනවා මෙතනින් ඉවරයි. මෙතනින් එහාට දිගටම තියෙන්න ඇති. දැන් අයින් කරලා මං හිතන්නේ. මේ හරියෙන් පල්ලම හැබැයි මෙතනින් ඉඳන් පටන් ගන්නවද දන්නේ නැහැ ට්‍රේන් ලයින් එක. මේ හරියේ පල්ලම. මේ තමයි අපි කෑම දෙයක් ගෙනලා කාලා එතන ඉඳලා පොඩ්ඩක් යන්න පුළුවන් මෙතන. මෙන්න රැහැයියෝ. උඩ කාලෙකින් දැක්කේ රැහැයියන්ගේ හැවේ. අපි ළමයි අරන් යන්නේ දැන්. හන්ද පල්ලෙහාට ගිහින් උඩහට යද්දි. ඔන්න අතේ බබා මහන්සි කියලා. ලුණු දෙහි අරන් යනවා තාත්තා. ඔන්න ගයිස් අපි දැන් උඩහට යන ගමන් ඉන්නේ. මේ ඩෑම් එක පහු කරගෙන එහෙනම් ආය අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. හැමෝටම ජය වේවා.